ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ වැඩිම මුදල රුපියල් කෝටි 62ක්, ඒ කියන්නේ රුපියල් 62 කෝටි 98,55,919.60ක්. ගිරාදුරු කෝට්ටේ පුද්ගලයෙක් කප්රුක ලොතරැයියේ අවසන් දිනුම් වාරයෙන් මේ වාසනාව උදා කරගත්තා. ලංකාවෙම හැමෝම මේ ගැන කතා කරනවා. මාරම වාසනාවක්, මාත් පටන් ගන්න ඕන බන් ලොතරැයි ගන්න. ඔබත් මේ වගේ හිතුවා නේද? හිතන්න ඕන. ඒක මනුස්ස ස්වභාවයක්. හැබැයි ඔබ මේක අහන්න. මේ කෝටි 62කින් ඔහුට ඇත්තටම අතර ලැබෙන්නේ කීයද? ලොතරැයි ටිකට් පතක ඇත්තම ගණිතය මොකක්ද? ලංකාවේ මිනිස්සු ලොතරැයි වලට මාසෙකට කොච්චර වියදම් කරනවද? ලොතරැයි දිනපු අය ජීවිතේම අහිමි කරගත්ත කතා තියෙනවා කියලා ඔබ දන්නවද? ඒ වගේම ලොතරැයි දිනලා බුද්ධිමත්ව ආයෝජනය කරලා ජීවිතේම වෙනස් කරගත්ත අයත් ඉන්නවා. අද අපි කතා කරන්නේ ලොතරැයි පිටුපස තියෙන ගණිතය, ව්‍යාපාර ආකෘතිය සහ ඔබ ලොතරැයි ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් ගැනයි. මේක ලොතරැයි ගන්න එපා කියන වීඩියෝ එකක් නෙවෙයි. මේක ඔබ දැනුවත්ව තීරණ ගන්න උදව් කරන වීඩියෝ එකක්. අන්තිම වෙනකම් බලන්න. ඔබ ලොතරැයි ගැන හිතන විදිහම වෙනස් වේවි. හරි. මුලින්ම ලොකුම ප්‍රශ්නයට උත්තර දෙමු. කෝටි 62 දිනපු මිනිහට ඇත්තටම අතර ලැබෙන්නේ කීයද? ලංකාවේ නීතිය අනුව ලොතරැයි ත්‍යාග මුදල් වලට බද්දක් අය කරනවා. ලොතරැයි ත්‍යාගවල රුපියල් 5000ට වැඩි ඕනෑම මුදලකට ප්‍රභව බද්ද withholding tax අය වෙනවා. වර්තමාන අනුපාතය 14%ක් විතර. ඉතින් කෝටි 62කින් 14%ක් බද්දට ගියොත් ඒක ආසන්න වශයෙන් රුපියල් කෝටි 8.8ක් විතර බද්දක් අය වෙනවා. ඒ කියන්නේ ඔහුට අතර ලැබෙන්නේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 53ක්. තවමත් විශාල මුදලක්. ඒක ඇත්ත. දැන් මේ මුදල දිහා බලමු. බද්දෙන් පස්සේ ලැබෙන මිලියන 500 තිල මුළුමනින්ම බැංකුවේ ස්ථාවර තැන්පතුවක FD එකක දැම්ම කියන්නේ. අවුරුද්දට 110ක පොලියකට. අවුරුද්දකට ඔහුට ලැබෙන පොලිය මිලියන 53ක්. ඒක මාසෙකට බලුවොත් මාසෙකට රුපියල් මිලියන 4.4ක් විතර. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 44ක්. මූලික මුදලට අත තියන්නේවත් නැතුව FD පොලියෙන් විතරක් මාසෙකට ලක්ෂ 44ක්. දැන් මේක ලංකාවේ සාමාන්‍ය පවුලකට සසඳන්න. ලංකාවේ සාමාන්‍ය ගෘහ ඒකට ආදායම average household income මාසෙකට ආසන්න වශයෙන් රුපියල් 85000ක් 90000ක් විතර. ඒ කියන්නේ මේ මිනිස්යාට FD පොලියෙන් මාසෙකට ලැබෙන ලක්ෂ 44 කියන්නේ සාමාන්‍ය ලාංකික පවුලක මාසික ආදායමට වඩා 50 ගුණයක් වැඩි මුදලක්. එකවරක් නැවත කියන්නම්. සාමාන්‍ය ලාංකික පවුලක අවුරුදු 4කට ආසන්න ආදායම මේ මිනිහට එක මාසෙකින් ලැබෙනවා. නිකම් පොලියෙන් විතරක් මූලික මුදලට අත තියන්නේවත් නැතුව. ඔහු ඒ මූලික මිලියන 530ම තියාගෙන ඉන්නවා. මේක හරියට නිමක් නැති මුදල් යන්ත්‍රයක් වගේ. හරි. දැන් අපි ලොතරැයි ටිකට් පතක ඇත්තම ගණිතය ගැන කතා කරමු. මේක ටිකක් ඔළුව කරකවෙන කතාවක්. නමුත් ඔබ ලොතරැයි ගන්නව නම් මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. කප්රුක ලොතරැයිය ගමු. මේකේ අංක 4ක් තියෙනවා. හැම අංකයක්ම 1 ඉඳන් 99 දක්වා. ඊට අමතරව ඉංග්‍රීසි අකුරක් A ඉඳන් Z දක්වා. සුපිරි ජයමල්ල දිනන්න නම් ඔබේ ටිකට් එකේ අංක 4ම සහ අකුරත් ගැලපෙන්න ඕන. ඒකේ සම්භාවිතාව කොච්චරද? එක එක අංකයේ ගැලපෙන සම්භාවිතාව 99න් එකයි. අංක 4ම ගැලපෙන්න ඕන. ඒ වගේම අකුරත් ගැලපෙන්න ඕන. ඒක 26න් එකයි. ඔබ ගුණ කළාම ඔබට ලැබෙන්නේ බිලියන 2යි මිලියන 497යි 5,06,226ක්. ඒ කියන්නේ සුපිරි ජයමල්ල දිනන්න සම්භාවිතාව බිලියන 2.5න් එකයි. ඔබට ඒක තේරෙන්නේ නැහැ නේද? හිතන්න. ලංකාවේ මුළු ජනගණනය මිලියන 22යි. ඔබ සුපිරි ජයමල්ල දිනන්න සම්භාවිතාව ලංකාවේ මුළු ජනගණනයටම 113 පාරක් ටිකට් අරගෙන දීලා ඒකෙන් එක්කනා තෝරනවා වගේ. නැත්නම් මෙහෙමත් හිතන්න. ඔබ සතියේට ලොතරැයිපත් 4ක් ගත්ත කියමු. සුපිරි ජයමල්ල දිනන්න ඔබට සාමාන්‍යයෙන් අවුරුදු මිලියන 12ක්. ඒ කියන්නේ අවුරුදු 12 ලක්ෂයක් ගන්න වෙනවා. මනුෂ්‍ය ශිෂ්ටාචාරය පටන් ගත්තේ අවුරුදු 10000කට කලින්. ඒ කියන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් සතියට 4ක් ගත්තත් ඔබට දිනන්න 1200 ගුණයක් වැඩි කාලයක් ඕන. ඒ එහෙමනම් ගිරාදුරු කෝට්ටේ මහත්මයා දිනුවේ කොහොමද? ඒක තමයි වාසනාව කියන්නේ. බිලියන 2.5න් එක්කෙනෙක් වෙන්න ඔහුට වාසනාව තිබුණා. ඒ වගේම කප්රුක ලොතරැයියේ සුපිරි ජයමල්ල මීට කලින් කිසිවෙක් දිනුවේ නැති නිසා දිනුම් වාරයෙන් දිනුම් වාරයට එකතු වුණා. ඒක තමයි ඒක කෝටි 62 දක්වා ගියේ. හැබැයි සුපිරි ජයමල්ල විතරක් නෙවෙයි කප්රුක ලොතරැයියේ වෙන ත්‍යාග මට්ටමුත් තියෙනවා.
අංක එකක් ගැලපුණොත් ඔබට රුපියල් 40ක් ලැබෙනවා. ඔබේ ටිකට් එකේ මිලම ආපහු ලැබෙනවා. ඒකේ සම්භාවිතාව 26න් එකයි. ඒ කියන්නේ ටිකට් 26කින් එක විතර ඔබේ මුදල ආපහු ලැබෙනවා. ඉංග්‍රීසි අකුර විතරක් ගැලපුණොත් රුපියල් 40යි. ඒකේ සම්භාවිතාව 27න් එකයි. අංක දෙකක් ගැලපුණොත් රුපියල් 200ක්. ඒකේ සම්භාවිතාව 1733න් එකයි. අංක 3ක් ගැලපුණොත් රුපියල් 4000ක්. ඒකේ සම්භාවිතාව 2,54,852න් එකයි. අංක 4ම ගැලපුණොත් අකුර නැතුව රුපියල් මිලියන 2ක්. ඒකේ සම්භාවිතාව මිලියන 100න් එකයි. අකුරත් එක්ක ගැලපුණොත් සුපිරි ජයමල්ල බිලියන 2.5න් එකයි. මුළු ටිකට් එකක අපේක්ෂිත ප්‍රතිලාභය ගණනය කළාම මොකද ලැබින්නේ? ඔබ රුපියල් 40ක ටිකට් එකක් ගත්තම ගණිතමය වශයෙන් ඔබට ආසන්න වශයෙන් රුපියල් 4ක වටිනාකමක් ආපහු ලැබෙනවා. රුපියල් 36ක් ආපහු එන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ සෑම රුපියල් 40ක ටිකට් එකකින්ම රුපියල් 36ක් විතර ඔබට ආපහු එන්නෙම නැහැ. ඔබ ටිකට් 13ක් ගත්තොත් ඒකෙන් 12කට මොකුත් ලැබෙන්නේ නැහැ. මොකක් හරි දිනන්න සම්භාවිතාව 13න් එකයි විතරයි. ඒ කියන්නේ ටිකට් 13කින් 12ක 92ක ඔබට ශූන්‍යයි. දැන් ඔබ හිතනවා ඇති එහෙනම් ලොතරැයි ගන්න වැඩක් නැණේ කියලා. මෙතන තමයි මම ඔබට වැදගත්ම දේ කියන්න ඕන. ලොතරැයි එකට ටිකට් එකේ මිල රුපියල් 40යි. ඒ රුපියල් 40 ඔබේ අතින් ගියාම ඔබට මොකද ලැබෙන්නේ? ඔබට කඩදාසි කැබැල්ලක් ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් ඊට වඩා වටිනා දෙයක් ලැබෙනවා. ඒ තමයි බලාපොරොත්තුව. ඔබේ ටිකට් එක අතට ගත්ත ගමන් ඔබේ මොලේ ඇතුලේ සිහිනයක් පටන් ගන්නවා. මම දිනුවොත් මම මේක කරනවා, ඒක කරනවා, අම්මට ගෙදරක් හදනවා, ලෝන් එක ගෙවනවා, සුපිරි වාහනයක් ගන්නවා, ළමයින්ට අපාර්ට්මන්ට් අරන් දෙනවා. ඔබ බස් එකේ ඉඳන් මනෝ ගහනවා. ඒ මනෝ ගැහිීමේ සතුට, ඒ සිහිනේ මිල රුපියල් 40ට වඩා වටිනවා. ඒකේ වටිනාකමක් තියෙනවා. ගණිතයේ මොකක් කිව්වත් ඒ මනෝ ගැහිීමේ රස ගණිතයට අල්ලන්න බෑ. ඒ නිසා ලොතරැයි ගන්න එක මුළුමනින්ම මෝඩ දෙයක් කියලා මම කියන්නේ නැහැ. ප්‍රශ්නේ එන්නේ ඒ සිහිනේ ඇබ්බැකීමක් වෙනකොට. මේ පාරත් ගියා ඊළඟ පාරට ඇති කියලා සතියෙන් සතිය මාසෙන් මාසෙ ගන්නකොට. ඇත්තටම ඒක ඕන්ට දරා ගන්න බැරි මුදලක් උනත් ගන්නකොට. පවුලේ කෑමට යන මුදලින් ලොතරැයි ගන්නකොට. මේකට මනෝවිද්‍යාවේ නමක් තියෙනවා. ගැම්බ්ලර්ස් ෆැලසි කියලා. මම මේ තරම් කාලෙක ගත්තා දැන්නම් ඕනම දිනන්න කියන හැඟීම. නමුත් ගණිතමය ඇත්ත මොකක්ද? හැම ටිකට් එකකම සම්භාවිතාව එකමයි. ඔබ කලින් ටිකට් 1000ක් ගත්තත් ඊළඟ එකට දිනන්න සම්භාවිතාව වැඩි වෙන්නේ නැහැ. හැම පාරෙම අලුත් පටන් ගැනීමක්. කාසියක් පෙරලනවා වගේ. ඔබ 10 පාරක් හෙඩ්ස් ගියත් 11 වෙනි පාරේ හෙඩ්ස් යන සම්භාවිතාව 150ම තමයි. දැන් අපි බලමු ලොතරැයි දිනපු අයගේ ජීවිත ගැන. මේක ඔබ හිතන දෙයට වඩා වෙනස් කතාවක්. මුලින්ම අපි බලමු වැරදි පැත්ත. ලොතරැයි දිනලා ජීවිත අහිමි කරගත්ත අය ගැන. ජැක් විටේක කියන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ උදාහරණයක්. 2002 දී ඔහු පවර්බෝල් ලොතරැයියෙන් ඩොලර් මිලියන 317.9ක් දිනුවා. ලංකාවේ අද ගණන් වලට බැලුවම ඒක ආසන්න වශයෙන් රුපියල් බිලියන 94ක් විතර. ඒ කියන්නේ ලංකා රුපියල් වලින් කෝටි 9400ක් විතර. අපේ ගිරාදුරු කෝට්ටේ මහත්මයාගේ කෝටි 62ට සාපේක්ෂව 150ක් ගුණයක් වැඩි මුදලක්. ඒ තරම් මුදලක් දිනපු මිනිහට මොකද වුනේ? අවුරුදු කීපයක් ඇතුළත ඔහුට නඩු, සොරකම්, පවුලේ ප්‍රශ්න හැමදේම ආවා. ඔහුගේ මුණුබුරිය අධික මද්ද්‍රව්‍ය භාවිතයෙන් මිය ගියා. ඔහුගේම ගෙදර දෙපාරක් ගිනිගත්තා. කෝටි 9400ක් අපේ ජයග්‍රාහකයාට වඩා 150ක් ගුණයක් දිනපු මිනිහා පසුකාලීනම කිව්වා මම මේ ලොතරැයි ටිකෙට ඉරලා දැම්මනම් හොලයි කියලා. ඒ මුදල ඔහුට ශාපයක් වුණා. ඔහු විතරක් නෙවෙයි. ඇමරිකාවේ National Endowment for Financial Education එකේ අධ්‍යයනයකට අනුව ලොතරැයි වලින් විශාල මුදල් දිනපු අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවුරුදු 3-5ක් ඇතුළත මූල්‍ය අර්බුදවලට පත්වෙනවා. මේ ඇයි? පළමුව හදිසි ධනවත් වීම කියන්නේ මනෝවිද්‍යාත්මක කම්පනයක්. ඔබ ඊයේ බස් එකේ ගිය කෙනෙක්. අද ඔබට කෝටි ගාණක් තියෙනවා. ඔබේ මොලේ ඒකට සූදානම් නැහැ. ඔබ කවදාවත් මෙතරම් විශාල මුදලක් කළමනාකරණය කරන විදිහ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. දෙවනුව හැමෝම ඔබ ළඟට එනවා. නෑදෑයෝ, යාළුවෝ, නොදන්න මිනිස්සු හැමෝම මටත් පොඩ්ඩක් උදව් කරන්න කියනවා. ඔබට නෑ කියන්න බෑ. ඒත් ඔබ හැමෝටම දෙනකොට ඔබේ මුදල් ඉවර වෙනවා. තුන්වනුව ජීවන රටාව එක විට වෙනස් කරනවා. ලොකු ගෙදරක්, වාහන, ව්‍යාපාර මේවාට මුදල් දානවා. නමුත් ආදායම් ප්‍රවාහයක් නැහැ.
ලොතරැයි ත්‍යාගය එක්වරක් ලැබෙන මුදලක්, මාසික ආදායමක් නෙවෙයි. ඔබ කෝටියක වාහනයක් ගත්තම ඒකේ ඉන්ෂුරන්ස්, සර්විස්, ඉන්ධන මේවාට මාසිකව මුදල් ඕන. ඒ ආදායම කොහෙන්ද? හැබැයි මේක කතාවේ එක පැත්තක් විතරයි. අනිත් පැත්තක් තියෙනවා. ලොතරැයි දිනලා ජීවිතේ හොඳට හදාගත්ත අයත් ඉන්නවා. බ්‍රෑඩ් ඩියුක් කියන්නේ ඇමරිකාවේ ඉදාහෝ ප්‍රාන්තයක කෙනෙක්. 2005 දී ඔහු පවර්බෝල් ලොතරැයියෙන් ඩොලර් මිලියන 220ක් දිනුවා. ඒක ලංකා රුපියල් වලින් කෝටි 6600ක් විතර. අපේ ජයග්‍රාහකයාට වඩා 100ක් වැඩි. ඔහු කලේ මොකද්ද? මුලින්ම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක්, නීතිඥයෙක්, ගණකාධිකාරීවරයෙක්, වෘත්තීය කණ්ඩායමක් හය කරගත්තා. මුදල් විවිධ ආයෝජනවලට බෙදුවා. දේපලවලට, කොටස්වලට, බැඳුම් කරවලට, තෙල් සමාගම්වලට. ඔහු Tamanටම ඉලක්කයක් තියාගත්තා. දිනපු මිලියන 220 දෙගුණ කරලා මිලියන 440ක් කරන්න කියලා. ඔහු ඒ ඉලක්කය සාක්ෂාත් කරගත්තා. අද ඔහු දිනපුවට වඩා ධනවතෙක්. තව උදාහරණයක්. බ්‍රිතාන්‍යයේ නයිජල් පේජ් කියන මහත්මයා 2010 දී පවුම් මිලියන 56ක් දිනුවා. ඒක ලංකා සල්ලි වලින් කෝටි 2001ක් විතර. ඔහු කලේ නුවණින් ආයෝජනය කරලා ව්‍යාපාර ටිකක් පටන් ගැනීම. ඔහු ප්‍රජාවට කුඩා ව්‍යාපාරවලට ආධාර කරනවා. පවුලේ අයට නිවාස ආරම්භ දුන්නා. නමුත් ඔහු සීමා තියාගත්තා. හැමෝටම හැමදේම දුන්නේ නැහැ. සැලසුමක් එක්ක කළා. අද ඔහු තාමත් සුඛෝපභෝගී නමුත් ස්ථාවර ජීවිතයක් ගත කරනවා. මේ දෙවර්ගයේ කතාවලින් පේන්නේ මොකද්ද? ලොතරැයි දිනව එක ඔබේ ජීවිතය වෙනස් කරනවා. ඒක ඇත්ත. නමුත් ඒ වෙනස හොඳටද නරකටද කියන එක තීරණය වෙන්නේ ඔබ ඒ මුදල හසුරුවන විදිහෙන්. ජැක් විටේකර්ට කෝටි 9400 ශාපයක් වුණා. බ්‍රෑඩ් ඩියුක්ට කෝටි 6600 වරදානයක් වුණා. වෙනස මුදලේ නෙවෙයි, මිනිහාගේ. එහෙනම් ගිරාදුරු කෝට්ටේ අපේ ජයග්‍රාහකයාක මොකද්ද වෙන්නේ? අපි ඔහුට සුබ පතමු. ඒක ඇත්තටම අපූර්ව වාසනාවක්. බද්දෙන් පස්සේ ලැබෙන කෝටි 53 FD එකේ දැම්ම විතරක් වුණත් මාසෙකට ලක්ෂ 44ක් ඒ මිනිහට නිදහසේ ලැබෙනවා. සාමාන්‍ය ලාංකික පවුලක අවුරුදු 4ක ආදායම එක මාසෙන්. ඒක මුළු ජීවිතයටම ප්‍රමාණවත්. නමුත් ඒක එහෙම වෙන්නේ ඔහු ජැක් විටේකර් වගේ නොවි බ්‍රෑඩ් ඩියුක් වගේ ක්‍රියා කළොත් විතරයි. හරි. එහෙනම් ඔබ ලොතරැයි ගන්න කෙනෙක් නම් මොකල්ද දැනගන්න ඕන? මෙන්න ප්‍රායෝගික කරුණු 4ක්. පියවර 1. ඔබේ ලොතරැයි බජට් එක සකසා ගන්න. මාසෙකට ඔබට ලොතරැයි වලට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරන්න. ඒක ඔබට අහිමි වුණත් ජීවිතයට බලපාන්නේ නැති මුදලක් විය යුතුයි. රුපියල් 500ක් නම් 500යි. ඊට වැඩියෙන් වියදම් කරන්න එපා. මනෝ ගැහිමේ සතුට ගන්න. ඒකට ටිකට් එකක් ඇති. නමුත් ඒ සතුට ඔබේ පවුලේ කෑම මේසය හිස් කරන්න තරම් මිල අධික වෙන්න දෙන්න එපා. පියවර 2. ලොතරැයිය ආයෝජනයක් කියලා හිතන්න එපා. ඔබේ මූල්‍ය අනාගතය ලොතරැයියක් මත පදනම් කරන්න එපා. ඔබට ඉතුරුම් කරන්න ඕන නම් FD එකක දාන්න, මියුචුවල් ෆන්ඩ් එකක දාන්න, රන් ටිකක් ගන්න. මේවා එකති ලාභය සහතිකයි. ලොතරැයියේ නා ඔබ මාසෙකට ලොතරැයි වලට රුපියල් 1000ක් වියදම් කරනවා නම් ඒකම මුදල 10 සතයක FD එකේ දැම්ම නම් අවුරුදු 10කින් ඔබට ලක්ෂ 2ක් විතර තියෙනවා පුලියත් එක්ක. ලොතරැයි වලට දැම්ම නම් ගණිත යානුව ඔබ දාපු රුපියල් ලක්ෂ 1.2කින් ආපහු ලැබුණේ රුපියල් 11000ක් විතරයි. ඉතුරු ලක්ෂ 1.8ක් ආපහු එන්නේ නැහැ. පියවර 3. ඔබ දිනුවොත් බ්‍රෑඩ් ඩියුක් වගේ කරන්න, ජැක් විටේකර් වගේ කරන්න එපා. ලොකු මුදලක් දිනුවොත් වහාම වියදම් කරන්න එපා. වහාම හැමෝටම කියන්න එපා. මුලින්ම මූල්‍ය උපදේශකයෙක් හමු වෙන්න. බද්ද කොච්චරද, මුදල් කොහොමද බෙදන්නේ, ආයෝජනය කරන්නේ කොහේද, මේවා ගැන වෘත්තීය උපදෙස් ගන්න. මුදලෙන් 57කවත් ස්ථාවර ආයෝජනවලට දාන්න. FD, බැඳුම් කර, දේපල. ඉතුරියෙන් ඔබේ ජීවිතේ වැඩි දියුණු කරගන්න. එතකොට මූලික මුදලත් ආරක්ෂිතයි, ඔබේ ජීවන මට්ටමත් ඉහළ යනවා. බ්‍රෑඩ් ඩියුක් කලේ ඒකයි. ඔහු දිනපුවට වඩා ධනවත් උනේ ඒ නිසයි. පියවර 4. සම්භාවිතාව තේරුම් ගන්න. නමුත් සිහින දකින්න. සුපිරි ජයමල්ල දිනන සම්භාවිතාව බිලියන 2.5න් එකයි. ඒක ඇත්ත. ඒක ඔබට අකුණු වැදෙනවට වඩා 2500 ගුණයක් දුර්ලභයි. ඒත් කවුරු හරි දිනනවා. ගිරාදුරු කෝට්ටේ මහත්මයා දිනුවා වගේ. ඒ නිසා ලොතරැයිය ගන්න. මනෝ ගහන්න, සිහින දකින්න, ඒ සතුට භුක්ති විඳින්න. රුපියල් 400ක ටිකට් එකකට දවස් කීපයක් සිහිනමවන්න ලැබෙනවා. ඒ වටිනාකම සිනමා ටිකට් එකකට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබේ මුළු මූල්‍ය සැලැස්ම ඒක මත හදන්න එපා. අහසේ තරු ගණන් කරනවා ලස්සනයි. නමුත් ඔබේ පාර පේන්නේ බිම බලාගෙන ඇවිදියමයි. මතක තියාගන්න. ලොතරැයි කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒක මනුස්ස ස්වභාවයේ කොටසක්. බලාපොරොත්තුව, සිහින, මටත් පුරුවන් කියන හැඟීම.
රුපියල් 400ක ටිකට් එකකට ඔබට දවස් ගාණක් මනෝ ගහන්න ලැබෙනවා. ඒ සතුටේ වටිනාකම මිල කරන්න බෑ. නමුත් ඔබ ඒකේ ගණිතය තේරුම් ගන්න ඕන. සුපිරි ජයමල්ල දිනන සම්භාවිතාව බිලියන 2.5න් එකයි. හැම ටිකට් එකකින්ම ඔබේ රුපියල් 400න් 36ක් ආපහු එන්නේ නැහැ. දිනුවත් ඒ මුදල කළමනාකරණය කරන්න දැනුම ඕන. ගිරාදුරු කෝට්ටේ මහත්මයාට අපි සුබ පතනවා. ඔහු බ්‍රෑඩ් ඩියුක් වගේ බුද්ධිමත්ව ක්‍රියා කරයි කියලා අපි හිතමු. ඒත් ඔබ ඊළඟ වතාවේ ලොතරැයියක් ගන්නකොට මේ ගණිතය මතක තියාගන්න. මනෝ ගහන්න ඒක ලස්සනයි. නමුත් බජට් එක ඇතුලේ ඉන්න. තීරණය තියෙන්නේ ඔබේ අතේ. ඔබේ පවුලේ අයට යාළුවන්ට මේ ගණිතය දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ ඇත්ත කතා දැනගන්න කළු සුදු channel එක subscribe කරන්න.